විකුණන ගේක ඔයා ප්‍රයිස් එක කෝල් කරලා ඇහුවා ඒජන්ට්ගෙන්. ඒ ඒජන්ට් ඇත්තම ප්‍රයිස් එකද ඔයාට කියන්නේ? We are going to find out. අද අපිත් එක්ක ඉන්නවා ලෙජන්ඩ් කෙනෙක් මේ රියල් එස්ටේට් වල. අද අපිත් එක්ක ඉන්නේ මදුකාරි අයියා. ඉතින් මදු අයියා කොහොමද තත්ත්වය? හොඳින් යනවා. මාකට් එක දිහා බලාගෙන අපිත් යනවා. නියමයි. එතකොට අපිට කියන්නකෝ මේ ප්‍රශ්නට උත්තරේ. අපි ඒජන්ට් කෙනෙක්ගෙන් ඇහුවොත් කවදාවත් ගෙයක් විකිනෙන ගාන ඕගලන්ට හරියටම කියන්න බෑ. ඒ කවුරු හරි කියන්න පුළුවන් නම් ඒ තමයි මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා. මොකද කිසිම ගෙයක් අද මේ වෙනකන් මමවත් මන් දන්න කෙනෙක් ඒජන්ට් කෙනෙක්වත් කියපු ගානකට විකිණලා නැහැ. මොකද ඒක හුඟක් වෙලා නෙගෝෂিয়েට් කරලා එහෙට මෙහෙට වෙලා ඒ ඩොලර් හරියටම amount එක කියන්න බෑ කිසිම කෙනෙක්ට. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි මොන වගේ දේවල්ද මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්න යන්නේ කියලා. මේ වීඩියෝ සීරීස් එක අපි හදන්නේ ඇත්තටම ඔයා ගෙයක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයා ඉන්වෙස්ට් කරන්න බලන් ඉන්නවා නම් ඔයාගේ සෙකන්ඩ් ප්‍රොපර්ටි එකේ නැත්තම් ඔයාට ඕල්රෙඩි ප්‍රොපර්ටිස් දෙක තුනක් තියෙනවා ඔයාට අප්ග්‍රේඩ් කරන්න ඕන. නැත්තම් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක මොකද්ද මෙතනින් එහාට යන්නේ? අන්න ඒ වගේ දේවල් ටිකක් අපිට තේරෙන භාෂාවෙන් සිංහලෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි අපි මේ වීඩියෝ සීරීස් එක පටන් ගත්තේ. ඉතින් මදු අය ඉන්නවා මෙතන අවුරුදු 10ක් ප්ලස් එක්ස්පීරියන්ස් එකක් එක්ක ඉන්නේ රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මීට වඩා කෙනෙක්ව මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ වැඩේ සිංහලෙන් කියලා දෙන්න. ඒකයි අපි අද මෙතන ඉන්නේ. ඉතින් මදු අය අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ ෆස්ට් හෝම් බයර්ස්ලාට හරි අපි ගෙයක් ගන්න ප්ලෑන් කරනකොට මොකක්ද අපි කරන්න ඕනේ? පටන් ගන්නේ කොහොමද? මෙහෙම එක පටන් ගන්න කියන්නේ දැන් අපි මේක ඇවිල්ලා වෙයා හවුස් එකට ගිහිල්ලා මොනවාරි බඩුවක් ගන්නවා කියන එක නෙමෙයිනේ. මේක ඇවිල්ලා ජීවිතේ අපි සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් ප්ලෑන් කරන දෙයක්. නිව්සීලන්ත ආපු දවසේ ඉඳන් ඉස්සෙල්ලාම අංක එකටම ඕනේ රෙසිඩෙන්සි එක ගන්න. ජොබ් එකක් හොයා ගන්න, රෙසිඩෙන්සි එක ගන්න. ඊට පස්සේ ඊළඟ ටාගට් එක තමයි ගෙයක් ගන්න එක. ඉතින් එතකොට මේකට අපි අවුරුදු ගානක් තිස්සේ ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් මෙතනින් ඉස්සරහට යන්න අතේ සල්ලි තියනවා ඩිපොසිට් එකට. නමුත් ගෙයක් ගන්න පුළුවන් කියලා එකපාරටම බැංකුවට දීුවට හරියන්නේ නැහැ. අපි එතකොට ගෙයක් ගන්නකොට එතනදී බලාපොරොත්තු වෙන දේවල් මොකද මෙච්චර කාලයක් රෙන්ට් එක ගෙවලා තියෙන්නේ. ගෙදර මේන්ටෙනන්ස් කරේද වෙන කවුරුත්. ගෙදර කැඩෙන දේවල් හදුවේ තව කවුරුත්. ඉන්ෂුරන්ස් ගෙව්වේ තව කවුරුවත්. රේට්ස් ගෙව්වේ තව කවුරුවත්. අපි ඒක කොහොමද ඒකට ප්‍රිපෙයාර් වෙන්නේ? මොකද හුඟක් වෙලාවට හුඟක් කස්ටමර්ස්ලා අපිට හම්බ වෙන අය ඇවිල්ලා කියන්නේ මට ගෙයක් ගන්න ඕනේ මං ගණන් හදලා බැලුවා මගේ රීපේමන්ට් එක සතියකට 1000ක් එන්නේ මට ඒක ගෙවන්න පුළුවන්. හැබැයි මෙතනදී හිතන්නේ එතනින් එහාට යන දේවල් මොනවද වෙන්නේ. එතකොට ඊළඟට දැන් ගෙයක් ගන්න යනකොට ඩිපොසිට් එක මම ගාව රයිට් මෙච්චරයි තියෙන්නේ. අපි තුමු 7,50,000ක් ගෙයක් ගන්න නම් මම ගාව 110ක් තියෙනවා. 110ක් කොච්චරක් තියෙන්නේ? 75000යි. 5000. එතකොට ගේ ගන්නකොට ලෝයර්ස්ලට ගෙවන්න ඕනේ. අපි බිල්ඩින් රිපෝට්ස් බලන්න ඕනේ. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න ඕන දේවල්. මේවා කවුරුත් කවදාවත් හිතන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ ගෙයක් ගන්න යනකොට අපි කතා කරන්න යන්නේ ගන්න කලින් මාස 3කට හෝ මාස 6කට කලින් ඉඳන් මේක ප්ලෑන් කරන්න ඕනේ. බැංකුවට යන්න කලින් දේවල් ප්ලෑන් කරන්න ඕනේ. අපි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස්ලා නෙමෙයි. නමුත් මේකේ මේ අපේ තියෙන එක්ස්පීරියන්ස් වලින් අපිට තියෙනවා දැනුමක් කොතනින් පටන් ගන්න කොතනට වෙනකන්ද යන්න ඕනේ කියන එක. ඒතකොට ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් ගාවට මොගේජ් බ්‍රෝකර් කෙනෙක් ගාවට කොයි වෙලාවෙදී යන්න ඕනේ. කොහොමද එතකොට තමන්ගේ ෆයිනෑන්ස් හදාගන්නේ? ඊට පස්සේ එතනින් ඊළඟට තමයි අමාරුම වැඩේ පටන් ගන්න. තමන්ට හරියන ගේ හොයා ගන්න ඕනේ. ඒතකොට මේ හරියන ගේ විතරක් නෙමෙයි හරියන ඒරියා එක හොයා ගන්න ඕනේ. සමහරක් වෙලාවට දැකපු හුඟක් දෙයක් තමයි මට ගේ ඕනේ එප්සම් වල. මම දැන් රෙන්ට් කරන්නේ එප්සම් වල. හැබැයි මගේ බජට් එක මෙච්චර ගාණක් තියෙනවා. ඒතකොට ඒ ගාණට එප්සම් යන්න බෑ. ඒතකොට අපි එප්සම් වලට යනවයි කියන්නේ ඒක අවුරුදු ගානක ප්ලෑන් එකක්. අපි හදා ගන්න ඕනේ. ඉතින් මේවට තමයි හුඟක් වෙලාවට මිනිස්සු මේ වගේ දේවල් වල තමයි හිර වෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් දේ මේ වීඩියෝ සීරීස් එකේ අපි කතා කරන්නේ මේ පටන් ගැනීමේ ඉඳන් ඕගොල්ලන්ගේ ජර්නි එක ඕගොල්ලෝ එක ගයක් අරන් තියනවා නම් එතනින් එහාට කොහොමද යන්නේ? පළවෙනි ගේ නම් ගන්නේ ඒක කොහොමද කරන්නේ? ඕගොල්ලෝ ගාව රෙන්ටල් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් මේ ඉන්වෙස්ට්මන්ට් එක කොහොමද ගෙනියන්නේ? ඒ විතරක් නෙමෙයි. සේල්ස් ඇන්ඩ් පර්චේස් ඇග්‍රීමන්ට් එකක් කියන්නේ මොකද්ද? මේ සේල්ස් ඇන්ඩ් පර්චේස් ඇග්‍රීමන්ට් එකේ මොනවද තියෙන්නේ? ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරද්දී මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ප්‍රයිස් ඉන්ඩිකේෂන්ස් දෙනකොට ඒව කොහොමද අපි ඇසස් කරන්නේ? එතකොට ඊළඟට ගයක් විකුණනවා නම් ඒජන්සි ඇග්‍රීමන්ට් එක මොකද්ද? මේකේ ප්‍රොසෙස් එක මොකද්ද? මේ හැම දෙයක්ම තේරෙන සිංහලෙන් තේරෙන විදිහට අපිට කතා කරගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරලා හිටියා මේ OCR එක ගැන. දැන් මේ කතා කරලා හිටියේ තංචුට්ටකට ඉස්සෙල්ලා මමයි හුඟක් ලංකාවේ දකිනවා එක එක වීඩියෝස් OCR එක උඩ ගියා යට ගියා මාකට් එක දැන් උඩ යනවා දැන් යට යනවා මේ කවුරුත් කිව්වට මේ කවුරුවත් මේ ඉකොනොමි එක වෙනස් වෙන විදිය ගැන හරියටම A to Z කියන්නේ ඉකොනොමිස්ලා නෙමෙයි. එතකොට මේ OCR එක කියන්නේ මොකද්ද? මේකෙන් මාකට් එක උඩ යනවද යට යනවද?
එච්චර දුර යන්න ඕනේ නැහැ. හරියම සරල දේ. මේ මාකට් එක කොහෙද තියෙන්නේ කියන්නේ දැන් ඉකොනොමික්ස් වල සරලම දේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. yes දැන් ඔතනට ආවම ගිය අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට මේ ඕක්ලන්ඩ් වල රියල් ස්ටේට් විකුණන ලිස්ටින්ග්ස් 16000ක් තිබුණා ට්‍රේඩ් මී එකේ. ඊට පස්සේ මේක ජනවාරි 2 වෙනි සතිය වෙනකොට 13200ට බහලා තිබුණා. දැන් ආයෙ පාරක් අද වෙනකොට මේක 14700 ගන්න ගිහිල්ලා තියෙනවා. මේක හරි සරල දෙයක් තියෙන්නේ. මාකට් එක ගැන සරල විදියටම දැනගන්න ඕන නම් ඕක්ලන්ඩ් නම් ඉන්නේ. ඕක්ලන්ඩ් කොච්චර ලිස්ටිං ගානක් තියෙනවද බලන්න. එතකොට මේක පොඩ්ඩක් මොනිටර් කරන් ඉන්න කොච්චරක් අඩු වැඩි වෙනවද කියලා. එතකොට හිතා ගන්න පුළුවන් මාකට් එක කොයි පැත්තටද මූව් වෙන්නේ කියන එක. හරිම සරලයි. හරිම ලේසි. එතකොට අය මේ දැන් තියෙන මාකට් එක දිහා බැලුවම ඔයා හිතන්නේ මේක ඇත්තටම බයස් මාකට් එකක්ද සෙලර්ස් මාකට් එකක්ද? මෙහෙමයි දැන් ඔය මේ කතන්දරේ මේක මන් දකින විදිය. මේකේ නෝම් එක දැන් මාකට් එක අඩු වෙනකොට ප්‍රයිසිං අඩු වෙනකොට බයස් මාකට් එකක් කියනවා. වැඩි වෙනකොට වෙලා සෙලර්ස් මාකට් එකක් කියනවා. ඇත්තම කතන්දරය ඇවිල්ලා මේක හැමදාමත් බයස් මාකට් එකක්නේ. මොකද බය තමයි ඩිසයිඩ් කරන්නේ ගෙවන ගාන. වැඩියෙන් ගෙවන්නේ 2021 වැඩියෙන් ගෙවුවෙත් බයස්ලා මිසක් ඕනස්ලා වැඩියෙන් ඉල්ලුවේ නැහැ. ඕනස්ලා 1 මිලියන් ඉන්න ගෙවල් වලට කම්පිටිෂන් එක නිසා බයස්ලා ඇවිල්ලා 1.15 ගෙවුවා. හරි ඉතින් දැන් මේක හැම වෙලෙම බයස් මාකට් එක. දැන් මේ මාකට් එකේ ප්‍රයිසිං වල අප් ටු ඩේට් වෙලා ඉන්න එක තමයි දැන් ඔයා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මාකට් එක යන්නේ මොන පැත්තද කියලා හිතා ගන්න කාටවත් කතා කරලා ඒ අහන දෙයින් උත්තරයක් හරියට හම්බ වෙන්නේ නැහැ. එකම දේ කරන්න පුළුවන් බලාගෙන ඉන්න මාකට් එකට ප්‍රොපර්ටිස් එනවා. ඒ ප්‍රොපර්ටිස් එක්සල් ෂීට් එක නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ බලන් ඉන්න මේවා විකිනෙන්නේ කවද්ද කියලා. විකිනිච්ච ගමන් සයිට්ස් අප්ඩේට් වෙනවා. එයා අප්ඩේට් වෙලා නැත්නම් ඒජන්ට් කෝල් එකක් දීලානේ මේ ප්‍රොපර්ටි එක කීයටද විකුණන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා. හරි එතකොට ඔයා දන්නවා ඔයා ඒ බලාගෙන ඔයා ගන්න කැමති ඒරියා එකේ කැමති ප්‍රොපර්ටිස් කීයටද විකිනෙන්න පටන් ගන්න. ඇත්තම ගාන කීයටද විකුණන්නේ කියන එක. මොකද සමහරක් වෙලාවට දැන් උදාහරණයකට අපි ඔක්ෂන්ස් ගැන කතා කරා. ඔක්ෂන් එකකට දැන් ඔක්ෂන් එකක් යනවායි කියන්නේ ඒකේ රිසර්ව් එක සෙට් කරන්නේ අන්තිම මොහොතේනේ. හරිද? දැන් ඒ රිසර්ව් එක අන්තිම මොහොත සෙට් කරනකම් ඒජන්ට් කියන්න බෑ මේ ගාන තමයි ඕනගේ එක්ස්පෙක්ටේෂන් කියලා. මොකද ඊට පස්සේ අපි කරන්නේ ෆීඩ්බැක්ස් ගන්න එක. එන බයස්ලායින් අහනවා ඔයා කීයක්ද මේ ගෙදරට ගෙවන්න කැමති. හැබැයි බයස්ලා කවුරුත් හරි ගාන කියන්නේ කතා කරන්නේ අඩුවෙන් 1 මිලියන් වටන ගෙයක් නම් ලක්ෂ 8යි කියලා කියන්නේ. මොකද අපි හැමෝම කැමති අඩුවෙන් ගන්න වැඩියෙන් විකුණන්න. එතකොට මේ ලක්ෂ 8යි කිව්වම අපිට කතා කරලා කවුරු හරි යවම කියන්නේ රිසර්ව් එක සෙට් කරලා නැහැ. ෆීඩ්බැක්ස් එන්නේ ලක්ෂ 8යි. දැන් මම 1 මිලියන් ගේක මට ෆීඩ්බැක්ස් එන්නේ ලක්ෂ 8යි කියලා මං කිව්වා මම ඒජන්ට් විදියට. දැන් සමහරක් බයස් දැන් සමහරක් මුගක් ලංකාවේ කතා කරලා ඇඩ්වයිස් ඉල්ලනවා ප්‍රොපර්ටිස් ගන්න කලින්. මේ අහවල් ප්‍රොපර්ටි අහවල් එක මම ඔක්ෂන් එකට යනවා. හරි. කීයක්ද ඔයා ගෙවන්න යන්නේ? මට ඒජන්ට් කිව්වා ලක්ෂ 8යි කියලා. මම ලක්ෂ 8ක් ගෙවන්න යන්නේ. ඒකට මම දැකපු ගමන් මම දන්නවා මේක ලක්ෂ 8කට විකිරෙන්නේ නැහැ කියලා ඉවරලා. සමහරක් අයට තේරුම් කරලා දෙන්න මේක උත්සාහ කරලා තේරුම් ගන්නෙ නැහැ. නෑ ඒජන්ට් මට කිව්වා ලක්ෂ 8යි කියලා. හරිද? එතකොට මම කියන්නේ රයිට්. ඔයා ඔක්ෂන් එකට ගිහිල්ලා ඉඳලා බලන්න මොකක්ද කියන්නේ කියලා ඉවරලා. එතකොට ඒක ප්‍රයිස් ඉන්ඩිකේෂන් එකක් විතරයි ඒ දීලා තියෙන්නේ. ඒක නෙමෙයි ෆයිනල් ප්‍රයිස් එක. ඒ ඉන්ඩිකේෂන් එකටත් වඩා බයස්ලාගේ ෆීඩ්බැක් එකක් විතරයි. රයිට්. එතකොට අපි දැන් බයස්ලාගේ ෆීඩ්බැක් එක අරගෙන මේක තමයි ගාන කියලා ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කවදාවත්. මොකද නේදයි. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා හිතුවොත් ඒක තමයි ප්‍රයිස් එක කියලා. ඉතින් ඔයාට ඒක ඊතර නැති වෙන එක තමයි end of the day වෙන්නේ. අනිත් එක මෙහෙම දැන් කවුරු හරි ගයිඩ් කරනකොට එතකොට අයුම්කම් දෙන්න ඕනේ. දැන් Tamanට අපෝට් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අපෝට් කරන්න පුළුවන් ප්‍රමාණය කෙලිම ඒජන්ට් කියන්න. ආයෙ දෙපාරක් එක හිතන්න එපා. මගේ ගාන මට යන්න පුළුවන් ගාන 875යි මට 875යි. එතකොට මම මේකට ඔෆර් එකක් දාන්න ඕනේ. මම එතකොට මේකට ඔෆර් එකක් දානවා නම් මේක ලක්ෂ 9ක් ඉල්ලුණා නම් මම නෙගෝෂিয়েට් කරන්න වෙන්නේ මේ ගානට. හරිද? එතකොට ඒක ස්ටාක් වලින් හරි පටන් අරගෙන අපි නෙගෝෂিয়েට් දැන් ඉස්සරහට එන වීඩියෝස් වල අපි කියලා දෙන්නම් ප්‍රයිස් ඉන්ඩිකේෂන් එකත් එක්ක කොහොම පටන් ගන්න ඕනේ කොහොමද නෙගෝෂিয়েට් කරගෙන යන්න ඕනේ. මොකද අපි වෙන්ඩර්ස්ලත් එක්ක කියන ඕනර්ස්ලත් එක්ක අපි ඩීල් කරලා ඩෙවලොපර්ස්ලත් එක්ක ඩීල් කරලා අපි දන්නවා ඒගොල්ලෝගේ තින්කින් පැටර්න්ස්. අපි දන්නවා ඒගොල්ලෝ කොහොමද හිතන්නේ කියලා. ඒක ඕගොල්ලෝ ගයක් ගන්නකොට ලක්ෂ 9ක් තියෙන එකෙන් අඩුම ගානේ ඩොලර් 5000ක් හරි 10000ක් හරි ඕගොල්ලන්ට බේර ගන්න පුළුවන් නම් ඒ ක්‍රමය අපි ඉස්සරහට කියලා දෙන්න. අනිවාර්යෙන් නෙගෝෂියේෂන් කියන්නේ ලොකු ටොපික් එකක්. ඉතින් ඒ ටොපික් එක අපි ඉස්සරහට එන සීරීස් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මధుයත් එක්ක. මధුය අපි දැන් ගොඩක් කතා කරා කොහොමද මේ ඒජන්ට් කෙනෙක් එක්ක ඔයා හැන්ඩල් වෙන්නේ, ඔයා කොහොමද කතා කරන්නේ, මොනවද ඔයා ඒජන්ට් කෙනෙක්ගෙන් අහන්නේ කියලා. සහ ඒජන්ට් කෙනෙක් ඔයාට දෙන ෆීඩ්බැක් එක කොයි වගේද කියලා.
ඉතින් අපිට කියලා දෙන්නකො ඒජන්ට් කෙනෙක්ව තෝරගනිද්දී අපි මොනවාද මේන්ලි බලන්න ඕනේ? මෙහෙම දැන් ඇත්තටම දැන් මේක ඒජන්ට් කෙනෙක්ව තෝරගද්දි බලන්න දේවල් වලට කලින් මම මේක කියන්නම්. ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒක කරන්න තියෙන එකම එක දෙයයි කෝස් එක කරන්න ඕනේ. පේපර්ස් 12ක් තියෙනවා. පේපර්ස් 12 කරන්න ඕනේ. එතකොට මේ ඇවිල්ලා ඉගෙන ගන්න ටික. හරි. නමුත් ඒකෙදිත් හරියට මේ කියන්නේ එළියට ආවම කරන්න ඕනේ මොකද්ද? කොහොමද නෙගෝෂিয়েට් කරන්නේ? මේ කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. ඒකේ කියලා දෙන්නේ බේසික් ටෙක්නික්ස් ලෝ එක. ඒ ටික විතරයි. ඉතින් එතකොට ඒජන්ට් කෙනෙක් මෙතනින් එළියට ඇවිල්ලා ඕගොල්ලෝ ඔයයි ගේ විකුණන්න හදනවා. නැත්නම් ගේ ගන්න කවුරු හරි ඉන්වෝල් කර ගන්නවා. මෙතනදී ට්‍රැක් රෙකෝඩ් එකක් බලන්න ඕනේ. ඒ ට්‍රැක් රෙකෝඩ් එක අත්‍යවශ්‍යයි. ඊට අමතරව ඒ ඒජන්ට් මාකට් එකේ තියෙන නම ඒක විශේෂයි. මොකද ඒක ඇවිල්ලා ඉවරලා දැන් උදාහරණයක් විදිහට අපි කොහේ හරි රෙස්ටොරන්ට් එකකට යන්න ගියොත් අපි හුඟක් වෙලාවට සර්ච් කරලා බලනවා රිවිව්ස් මොහොමද කියලා. අනිවාර්යයෙන්. එතකොට මේ රිවිව්ස් බලලා තමයි අපි තීරණය කරන්නේ මේ රෙස්ටොරන්ට් එකට යනවා කියලා. ඔක දිගටම කොච්චර ලස්සනට එළියෙන් තිබුණත් අපිට එතනට රිවිව්ස් හොඳ නැත්තම් එතනට ගිහලා තේරුම් ගන්න නැහැ කැමරා නැත්තම් යන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේම තමයි ඒජන්ට් කෙනෙක්ව තෝරගන්නවා නම් ඒජන්ට්ගේ ට්‍රැක් රෙකෝඩ් එක විතරක් නෙමෙයි. නම කොයි වගේ නමද වටේ තියෙන්නේ කියන එක. මොකද හුඟක් වෙලාවට දැන් අපි ඩීල් කරනවා නම් ඒජන්ට්ස්ලාත් එක්ක වටේ ඉන්න හුඟක් අය දන්නවා. හරි සමහරක් වෙලාවට යාළුවෝ දන්නවා ඒගොල්ලන්ගේ කොහොමද ෆීඩ්බැක්ස් මේ වගේ දේවල් බලන්න ඕනේ. හරි හැබැයි එකක් තියෙනවා කිසිම ඒජන්ට් කෙනෙක්ට අපිට 100% හැමෝම සන්තෝෂ කරන්න බෑ. මොකද අපි හැමෝම කරන්නේ රස්සාවක්. හරිද? එතකොට අපි ඒකේ තියෙන සමහරක් තැන්වල දැකලා තියෙනවා සමහරක් ඉල්ලීම් අපිට කරන්න බෑ. මොකද අර ලීගල් කියන ෆ්‍රේම් එකෙන් එළියට ගිහිල්ලා කරන ඉල්ලීම් අපිට කරන්න බෑ. හරිද? ඒවට කෙලින්ම අපිට බෑ කියන්න වෙනවා. මොකද ඒක ඉල්ලීගල් නම් ඒක අපේ ඇක්ට් එකෙන් අපිට රියල් ස්ටේට් ඒජන්ට්ස් ඇක්ට් එකෙන්ම කියලා තියෙන්නේ. හරිද? එතකොට ඒ ඒජන්ට්ගේ ට්‍රැක් රෙකෝඩ් එකක්. අනිත් එක මොකද ට්‍රැක් රෙකෝඩ් එක කොච්චර හොඳට තිබුණත් ඒජන්ට්ගේ නම කොයි වගේ නමක්ද තියාගෙන ඉන්නේ මාකට් එකේ කියන එක ඒකත් බලන්න ඕනේ. අනිත් එක සෙලබිලිටි එක මොකද එකක් ඇවිල්ලි වල ඒජන්ට් කෙනෙක් සිලෙක්ට් කරගන්නකොට සමහරක් ඒජන්ට්ස්ලාට ලිස්ටිං බර ගාණක් තියෙනවා. මාකට් එකේ මේක එකක් ලිස්ටිං 10යි 20යි 30යි තියෙනවා. හැබැයි දැන් මේවා විකිරෙනවද? මේක එකක්. කොච්චර ටර්න් ඕවර් එකක් ඒගොල්ලෝ ඒ කියන්නේ ලිස්ට් කරලා කන්වර්ට් රේට් එක කොච්චරද කියන එක බලන්න ඕනේ. මොකද නැත්තම් ඕගොල්ලන්ගේ මාකට් එකට දැම්මට පස්සේ අර ලිස්ට් එකේ තව එකක් විතරයි. හරිද? ඒජන්ට් කෙනෙක්ව බලන්න ඕනේ ලිස්ටිං වලින් නෙමෙයි සේල්ස් වලින්. ඉතින් මෙන්න මේ වගේ කතන්දර ටිකක් තමයි අපි මේ සීරීස් එකේ දිගටම කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මදි අපි වැඩ ඉවර කරන්න කලින් අපි පොඩ්ඩක් කියමුකෝ ඊගාව එපිසෝඩ් එකේදී අපිට මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි දැන් ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු ගයක් ගන්න මේ ෆස්ට් හෝම් බය කියන තැන ඉඳගෙන ෆස්ට් හෝම් බය කෙනෙක් ගයක් ගන්න යනකොට එයා කොතනින්ද ලෑස්ති වෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයා දැනට තාමත් රෙසිඩෙන්සි එනකම් බලන් ඉන්නවා ඇති. එහෙම නැත්නම් ඇවිල්ලා දැන් පොඩ්ඩක් ඩිපොසිට් එක එකතු කරගෙන යනවා වෙන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙනවා දැන්. ඉතින් එතකොට මේ ලෑස්ති වෙලා එතන ඉඳන් ඉස්සරහට යන ප්‍රොසෙස් එක කොහොමද කරන්නේ? ඔයගොල්ලෝ රීපේමන්ට්ස් වලට කොහොමද ලෑස්ති වෙන්නේ? පර්සනල් ප්ලෑන්ස් උත් එක්ක ඒව හදාගන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. තමන් ගන්න ඕන ඒරියා එක මාකට් එක ස්ටඩි කරන්නේ කොහොමද? බැංකර්ස්ලත් එක්ක ගිහින් ඉවරලා කතා කරන්නේ කොයි අවස්ථාවේද එතනට යන්න ඕනේ. මේ හැම දෙයක්ම ගැන අපි ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු නේ. එහෙමයි. එහෙනම් ඔයගොල්ලෝ stay tuned for next episode. ඒක ඔයගොල්ලෝ ගයක් ගන්න බලන් ඉන්නවනේ first time බයම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගයක් ගන්න නම් බලන් ඉන්නේ. ඔයගලන්ට ඕන කරන කරුණු කාරණා ගොඩාක් අපි මේ ඊගාව එපිසෝඩ් එකේ කතා කරනවා. ඉතින් මේ එපිසෝඩ් එකේ අපි හිතනවා අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. අපි මොකද්ද මේ කරන්න යන වැඩේ? කවුද මදුකාරී අයියා? මදුකාරී අයියා කියන්නේ again legend in the South Auckland market විතරක් නෙමෙයි මේ නිව්සීලන්ඩ්ම real estate legend කෙනෙක් මේ ඉන්නේ. ඉතින් අපි ඉස්සරහ එකේදී එහෙනම් first home buyers and home buyers කොහොමද මේ මාකට් එකට එන්ටර් වෙන්නේ කියලා අපි ඊගා එපිසෝඩ් එකෙන් බලමු. Thank you.